අන්තිමෙන් ට්‍රේඩ් එක තනියෙන් දාගන්න පුළුවන් තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ලයිෆ් ටයිම් සපෝට් එකක් මෙතනින් හම්බ වෙනවා. ගුඩ් ඉවිනිං හැමෝටම. මම ඉස්සෙල්ලාම මේක දැනගත්තේ අපේ අයියා කෙනෙක්ගෙන්. ඊට පස්සේ තමයි මම මෙතන කෝස් එක කරන්න ආවේ. කෝස් එක කරන්න එන්න කලින් ලොකු නොලෙජ් එකක් තිබෙන ට්‍රේඩින් කියන්නේ මොකද්ද, ක්‍රිප්ටෝ කියන්නේ මොකද්ද කියන එක ගැන. ඉස්සෙල්ලාම මම ඉන්ඩක්ෂන් ෆී එකට ආවා. ඊට පස්සේ එතනින් ඒ ගත්ත නොලෙජ් එකත් එක්කම මම කෝස් එක ෆී එක දාලා කෝස් එක කරන්න පටන් ගත්තා. අපේ සපෝටින් මෙම්බර්ස්ලා අයියලා ටිකත් අපිට ලොකු හෙල්ප් එකක් දුන්නා වැටික් කරන් යන්න. අන්තිමෙන් ට්‍රේඩ් එක තනියෙන් දාගන්න පුළුවන් තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් හැමෝටම ස්තුතියි. ආදරෙයි. thank you. මම මගේ යාළුවෝ ට්‍රේඩින් කරනවා දැකලා තමයි ආවේ. ඉතින් ට්‍රේඩින් ඉගෙන ගන්න. ගොඩක් යාළුවෝ ට්‍රේඩින් කරලා ලොස්ට් වෙනවා දැක්කහම ඉතින් බයකුත් තිබුණා. ඒ නිසා හිතුවා කොහොම හරි අර නිකන් නැතුව කොහොම හරි මේක ස්ටඩි කරලම කරගන්න ඕනේ දැනගන්න ඕනේ කියලා හිතලා තමයි ආවේ. ට්‍රේඩින් ගැන 0.0යි දැනුම එනකොට. ඒ කියන්නේ මොනවත්ම දන්නේ නැහැ. මෙතන හැල ඉඳගද්දි සර් කියන ඒ වගේ තමයි අර හැම දෙයක් ගැනම දැනගත්තේ. සර්ට ගොඩක් thank you. හැමෝටම තේරෙන විදිහට මම හිතන්නේ මෙතන විවිධ ඒජස් වල කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ගැලපෙන පුළුවන් විදිහට තේරෙන විදිහට සර් අපි හැමෝටම කියලා දුන්නා. සර්ට thank you ඒ ගැන. ඒ වගේම ක්‍රිව් එක ගැන කියන්න ඕනේ. මේ මාලිලා විශේෂයෙන් කිසිම කෙනෙක්ට ඩවුට් එකක් නැති වෙන්නේ ළඟට ඇවිල්ලා හැමෝටම හැමදේම කියලා දෙනවා. තුන් දෙනාටත් ගොඩක් thank you. ඒ වගේම ලයිෆ් ටයිම් සපෝට් එකක් මෙතනින් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් බයක් නැහැ. ඉදිරියට හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.